ගිය සතියේ වීඩියෝ එකෙන් මම ඔයාලට කිව්වා RPN කියන ප්‍රෝග්‍රෑම් එක එහෙම නැත්නම් රෙජිස්ටර් ප්‍රැක්ටිකල් නර්සින් ප්‍රෝග්‍රෑම් එක කැනඩාවට ඇප්ලයි කරන්නේ කොහොමද කියලා වීඩියෝ එකක් අරගෙන එනවා කියලා. ඉතින් මම අද හදන්නේ හම්බ කොලෙජ් එකේ RPN ප්‍රෝග්‍රෑම් එක ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලා හැටියට ඕගොල්ලන් ඇප්ලයි කරන්නේ කොහොමද කියලා පෙන්වන්න. ඉතින් හම්බ කොලෙජ් එක ඔයාලට Google search කරලා හොයාගත්තට පස්සේ ඕගොල්ලන්ට පුළුවන් ඒකේ මේ ප්‍රැක්ටිකල් නර්සින් ප්‍රෝග්‍රෑම් එක ගැන මුලින්ම ඒක කොයි වගේ ප්‍රෝග්‍රෑම් එකක්ද කියලා ස්ටඩි කරලා බලන්න. ඉතින් වෙබ්සයිට් එකේ මේ සියලුම විස්තර පැහැදිලිව තියෙනවා. ප්‍රෝග්‍රෑම් එකට අදාළ ප්‍රෝග්‍රෑම් කෝඩ් එකක් තියෙනවා. ඒ දේවල් ඕගොල්ලන්ට සටහන් කරගන්න වෙනවා ඕගොල්ලෝ මේ ප්‍රෝග්‍රෑම් එකට ඇප්ලයි කරන්න කලින්. ඉතින් සාමාන්‍යයෙන් ප්‍රෝග්‍රෑම් එකට එන්රෝල් කරගන්නේ ජනවරි ඉන්ටේක් එක, මේ ඉන්ටේක් එක, එහෙම නැත්නම් සෙප්තැම්බර් ඉන්ටේක් එක. ඉතින් ප්‍රෝග්‍රෑම් එකේ දැන් ඔයාලට පේනවා ඇති මේ විදිහට ස්ක්‍රෝල් ඩවුන් කරගෙන යනකොට ප්‍රෝග්‍රෑම් එකේ සෙමෙස්ටර්ස් 4ක් තියෙනවා. 2 years ප්‍රෝග්‍රෑම් එකක්. ඉතින් මේ ප්‍රැක්ටිකල් නර්සින් ප්‍රෝග්‍රෑම් එකේ ස්ටෑන්ඩඩ් එක, ඒකේ තියෙන සියලුම ඩීටේල්ස් ඕගලන්ට මේ කොටසින් බලා ගන්න පුළුවන්. මේකේ pages කීපයක් pages 33 තියෙනවා මේ ගයිඩ් බුක් එකේ ප්‍රැක්ටිකල් නර්සින් ප්‍රෝග්‍රෑම් ස්ටෑන්ඩඩ්. ඉතින් ප්‍රෝග්‍රෑම් එක ගැන විස්තර මේ විදිහට ඔයාලට මේ ගයිඩ්ලයින්ස් හරහා හොඳට අධ්‍යයනය කරන්න පුළුවන්. ඉතින් ඒ විතරක් නෙවෙයි මේ ප්‍රෝග්‍රෑම් එකට ඇප්ලයි කරන්න කලින් ඕගොල්ලන්ට ප්‍රීරික්විසයිට් ඒ කියන්නේ ඔයාලට තිබිය යුතු මූලික සුදුසුකම් මොනවද කියලා ප්‍රෝග්‍රෑම් එකේ මුලින්ම පැහැදිලි කරලා තියෙන කොටසෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට අවශ්‍ය නම් මේ ගයිඩ් ප්‍රෝග්‍රෑම් එකේ ස්ටෑන්ඩඩ් එක ගැන මේ තියෙන ගයිඩ් බුක් එක ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි කොහොමද මේ ප්‍රෝග්‍රෑම් එකේ ඔපචුනිටිස් හම්බා කොලෙජ් එකේ තියෙන මේ පාත්වේස් මොනවද කියලා මෙන්න මේ සෙක්ෂන් එකෙන් බලා ගන්න පුළුවන්. ප්‍රෝග්‍රෑම් අවේලබිලිටි ඔයගලන්ට බලා ගන්න මෙන්න මේ කොටසෙන් දැන් මේකේ මුලින්ම තියෙනවා intake එක September 2025 already closed. ඔයගලන්ට 2025 September intake එකට apply කරන්න බෑ. 2026 January intake එක තියෙනවා ඕපන් වෙලා, ඒ වගේම මේ intake එකත් ඕපන් තියෙනවා. අනිත් එක මේ දැන් මේ ස්ක්‍රීන් එකේ ඇත්තටම ඔයගලන්ට එක කොටසයි පේන්නේ. දැන් මේ ප්‍රෝග්‍රෑම් එකේ විස්තර බලද්දි right side කෝණයකට යනකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේ ප්‍රෝග්‍රෑම් එක ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලාට ඇප්ලිකබල්ද නැද්ද කියලා ඒගොල්ලෝ මෙන්ෂන් කරලා තියෙනවා. ප්‍රෝග්‍රෑම් කෝඩ් එක, ඒ වගේම ඉන්ටේක් එක, ඒක කාලවලට ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලා එයාලා එන්රෝල් කරගන්නවද කියන එක ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් මම මේ ඔයාලට පෙන්නන්නේ කැනඩාවේ ඔන්ටේරියෝ ප්‍රොවින්ස් එකේ තියෙන එක කොලෙජ් එකක්. ඒ කියන්නේ හම්බ කොලෙජ් එකේ ප්‍රෝග්‍රෑම් එක. ඒ වගේම මේ වගේ කොලෙජස් ගොඩක් කැනඩාවේ තියෙනවා. මං මුලින් කිව්වා වගේ ටිකක් රූරල් ඒරියාස් වලට තියෙන කොලෙජස් වලට ඇප්ලයි කරොත් ඕගොල්ලන්ව සිලෙක්ට් වෙන්න තියෙන chance එක ගොඩක් වැඩි. දැන් ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලාට කැනඩාවේ කොලෙජස් වලට එන්රෝල් කරගනිද්දී ගොඩාක් ඒගොල්ලන් ඒ අදාළ සුදුසුකම් 100% තියනවද කියලා බලනවා. මොකද ගන්න percentage එක ඉතාමත් අඩු ප්‍රමාණයක් තමයි එන්රෝල් කරන්නේ. මේ කොටස තියෙන්නේ ෆීස්. මං මුලින් කිව්වා ඔයගලන්ට විශාල මුදලක් යනවා ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් කෙනෙක් හැටියට නර්සින් ප්‍රෝග්‍රෑම් එක ඉගෙන ගන්න කැනඩාවේ. දැන් මෙතන පේනවා ඇති ඩොමෙස්ටික් ස්ටුඩන්ට් කෙනෙක්ගේ ෆී එක 6000 ගාණක් වෙනකොට ඔයගොල්ලන්ගේ ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් කෙනෙක්ගේ ෆී එක 18000 ගාණක් වෙනවා කැනේඩියන් ඩොලර්ස්. ඉතින් මෙතන තියෙන්නේ සෙමෙස්ටර් වයිස් ගත්තොත් මේ ඔයගලන්ට මෙතන බ්‍රේක්ඩවුන් එකක් දීලා තියෙනවා. සෙමෙස්ටර්ස් 4ක් තියෙනවා. ඒ කියන්නේ අවුරුදු 2ක ප්‍රෝග්‍රෑම් එක. එක එක සෙමෙස්ටර් එකට ඔයාලා ඒ ගෙවිය යුතු මුදල් ප්‍රමාණය වෙන වෙනම පැහැදිලි කරලා තියෙනවා. ඉතින් මේ පළවෙනි සෙමෙස්ටර් එකට අපි ටෝටල් amount එක ගත්තොත් 10000 ගාණක් වෙනවා කැනේඩියන් ඩොලර්ස්.
එතකොට semester 2 එක ගත්තොත් ඒක ඊට වඩා පොඩ්ඩක් වෙනස් වෙනවා. අපි චුට්ටක් පල්ලෙහාට scroll down කරලා බලමු. ඔව් semester 2 වල total amount එක 8000 ගාණක්, semester 3 වල total amount එක 8000 ගාණක්. ඊට පස්සේ semester 4 වල total එක 8000 ගාණක්. එතකොට total amount එක අපිට හදා ගන්න පුළුවන්. ඒ කියන්නේ semesters පළවෙනි semester එකට 10000 ගාණක්නේ. එතකොට 10000 ගාණයි plus 8000 ගාණේවත් 3ක්. එතකොට ඒක තමයි total amount එක වෙන්නේ. මේ මෙතන උඩින්ම පැහැදිලි කරලා තියෙන්නේ semesters දෙකකට. ඒ කියන්නේ පළවෙනි අවුරුද්දේ fee එක තමයි 18000 ගාණක් වෙන්නේ. එතකොට ඒ වගේ දෙගුණයක් වෙනවා අවුරුදු දෙකකට. එතකොට total එක අපි ගත්තොත් 20 ඒ කියන්නේ 30000 ගාණකට කිට්ටු වෙනවා. ඒ වගේම international students ලටත් කැනඩාවෙන් ස්කොලර්ෂිප්ස් ඔෆර් කරනවා. හැබැයි ඒක ඉතාමත් ඒ කියන්නේ ලොකු කම්පිටිෂන් එකක් තියෙනවා. ඒ වගේම අඩු percentage එකක් තමයි ඒගොල්ලන් ස්කොලර්ෂිප්ස් ඔෆර් කරන්නේ. ඉතින් හදිසියේවත් ලක් එකක් තිබුණොත් ස්කොලර්ෂිප් එකක් ගන්න ඒක ඉතින් ලොකුම හොඳ ඒ කියන්නේ ඇත්තටම හොඳ ඔපචුනිටි එකක් වෙනවා. හම්බ කොලෙජ් එකේ ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා විශාල ප්‍රමාණයක් ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලාට. විශේෂයෙන්ම මෙතනදී ඔයාලා හොයාගන්න ඕනේ PGWP. ඒ කියන්නේ Post Graduate Work Permit එක ලැබෙන ප්‍රෝග්‍රෑම්. ඉතින් විශේෂයෙන්ම RPN ප්‍රෝග්‍රෑම් එකට PGWP ලැබෙනවා. Post Graduate Work Permit එකක් හම්බ වෙනවා ඕගලන්ට. අවුරුදු 2 ප්‍රෝග්‍රෑම් එක කම්ප්ලීට් කරාට පස්සේ 3 years nursing job එකක් අරගෙන වැඩ කරන්න. ඉතින් ඕගලන්ට මේ ප්‍රෝග්‍රෑම් එකේ ප්‍රැක්ටිකල් ට්‍රේනින් එකක් තියෙන හින්දා ඕගලන්ට ප්‍රැක්ටිකල් ට්‍රේනින් එකෙන් පස්සේ කියන්නේ ප්‍රෝග්‍රෑම් එක ඉවර වුණාට පස්සේ නර්සින් ජොබ් එකක් හොයාගන්න තියෙන ඔපචුනිටිස් ගොඩාක් වැඩි. ඊළඟට දැන් මේ කොටසින් ඔයාලා දකිනවා මේ සියලුම ප්‍රෝග්‍රෑම් මෙතන දාලා තියෙන මේ ප්‍රෝග්‍රෑම්ස් ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලාට තියෙන ෆුල් ටයිම් ප්‍රෝග්‍රෑම් PGWP එක දෙනවද නැද්ද කියලා මේ ප්‍රෝග්‍රෑම් එකේ රයිට් හෑන්ඩ් කෝනර් එකට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් මේ ස්ක්‍රීන් එකේ මට ඇත්තටම ඩෙස්ක්ටොප් වර්ෂන් එක ගන්න අමාරු හින්දා ඔයගලන්ට මෙතන මේක බලා ගන්න බෑ. නමුත් රයිට් හෑන්ඩ් කෝනර් එකේ පැහැදිලිව දාලා තියෙනවා මේක ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලාට ඔෆර් කරනවද ඒකම PGWP එක දෙනවද නැද්ද කියන එක. ඉතින් මේ විදිහට ස්ක්‍රෝල් ඩවුන් කරගෙන ගියාම ඔයාලට බලන්න පුළුවන් RPN ප්‍රෝග්‍රෑම් එක සිලෙක්ට් කරලා ගොඩාක් ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා. ඇත්තටම මම මේ අද කතා කරන්නේ ඔයගලන්ට RPN රෙජිස්ටර් ප්‍රැක්ටිකල් ප්‍රෝග්‍රෑම් එකනේ. ඉතින් මීට අමතරව මේ ප්‍රෝග්‍රෑම් ලිස්ට් එකේ ඔයගලන්ට ඉන්ට්‍රස්ට් හොඳයි කියලා හිතෙන ජොබ් ඩිමාන්ඩ් එක තියෙන ඒ වගේම ඉන්ඩිමාන්ඩින් කැටගරි එකේ කෝස් එකක් ඔයාලට කැමති ෆීල්ඩ් එකකින් තෝරගන්න පුළුවන්. ඉතින් RPN ප්‍රෝග්‍රෑම් එක ගැන අපි මේ විදිහට පහලට හොයාගෙන ගියොත් මේ තියෙන ප්‍රැක්ටිකල් නර්සින් ඩිප්ලෝමා කියලා එක 4 semesters ඒ වගේ මේකේ ප්‍රෝග්‍රෑම් කෝඩ් එක දාලා තිනවා. දැන් මෙතන රයිට් සයිඩ් එකේ ඔයාලා දකින්නවා ටික් මාක් එකක්. ඒක ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලාට ඕකේ කියලා තමයි මේ ප්‍රෝග්‍රෑම් එක දාලා තියෙන්නේ. ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එකේ ඔක්කොම විස්තර මේ විදිහට ඔයාලට හොයාගන්න පුළුවන්. දැන් මෙතන left hand side corner එකේ admission requirement එක එතකොට දැන් අපි international students ලා හැටියට මේ section එකෙන් පේන්නේ අපි කොහොමද apply කරන්නේ අපේ application එක start කරන්නේ කියලා. ඉතින් මම මුලින් කිව්වා වගේම Ontario colleges හරහා තමයි ඔයාලට register වෙන්නේ. ඊට කලින් අපි මේ හම්බා college එකේ website එකට ගිහිල්ලා program එක select කරගෙන registration fee එකක් තියෙනවා, application fee එකක් Ontario colleges වලට pay කරන්න.
ඒ එක්කම ඕගොල්ලන්ට ඉංග්‍රීසි රික්වයර්මන්ට් එක කම්ප්ලීට් කරගන්න වෙනවා ප්‍රෝග්‍රෑම් එක ඇප්ලයි කරන්න කලින්. IELTS වලට කරන්න වෙනවා. ඒ වගේ මේ කොලෙජ් වෙබ්සයිට් එකේ ඒගොල්ලෝ ඉල්ලන සමහර ඉංග්‍රීසි ටෙස්ට් තියෙනවා. දැන් මේ කොලෙජ් එක හරහා මට ඔයගොල්ලන්ට මේ සියලුම දේවල් පෙන්වන්න බෑ. මොකද මට මෙතන ඊමේල් එක දාලා ලොගින් account එකක් ක්‍රියේට් කරන්න වෙනවා. මට ප්‍රෝග්‍රෑම් එකට එන්රෝල් වෙන්න ඉස්සරහට අවශ්‍ය කරන තොරතුරු ටික සහ ඉන්ෆර්මේෂන් ටික ලබා ගන්න. ඉතින් ඔයාලට කරන්න පුළුවන් හොඳම දේ තමයි ඊමේල් එක දාලා ඔයගොල්ලන් පාස්වර්ඩ් එකක් දාලා ක්‍රියේට් කරලා ලොගින් account එකක් ontariocolleges.ca කියන මේ වෙබ්සයිට් එකට ලොගින් වෙලා ඊට පස්සේ හම්බ කොලෙජ් එකේ ප්‍රෝග්‍රෑම් එකට ඇප්ලයි කරන එක. අනිත් එක ඔයාලා Ontario Colleges registration එක ගත්තට පස්සේ ඒ කියන්නේ ඇප්ලිකේෂන් ෆී එක පේ කරලා ඒකට රෙජිස්ටර් වුණාට පස්සේ ඔයගලන්ට එකපාර ප්‍රෝග්‍රෑම්ස් 3කට ඇප්ලයි කරන්න පුළුවන්. ඊළඟට මතක තියාගන්න ඕන දෙයක් තමයි ඒකේ prerequisite requirements ටික සියල්ල complete නම් ඔයගලන්ට ඇප්ලිකේෂන් එක ෆිල් කරන්න පුළුවන් ඩෙඩ්ලයින් එකට ඉස්සෙල්ලා. ඊට පස්සේ සබ්මිට් කරාට පස්සේ ඔයගලන්ට ඊමේල් එකක් එනවා ඔයගලන් ප්‍රෝග්‍රෑම් එකට සිලෙක්ට් වුණාද නැද්ද කියන එක. ඊට පස්සේ ඔයගලන්ට වීසා ප්‍රොසෙස් එකට යන්න වෙනවා. වීසා එක රෙඩි කරගන්න. ඊට පස්සේ වීසා එක ඕකේ වුණාට පස්සේ ඔයගලන්ට කොලෙජ් එකට ඒක ඊමේල් කරන්න වෙනවා. ඊට පස්සේ තමයි ඔයගලන්ට ප්‍රෝග්‍රෑම් එකට කැනඩාවට එන්න ලැබෙන්නේ. ඒ එක්කම ඔයගලන් මුලින්ම Ontario Colleges හරහා ඇප්ලයි කරද්දී RPN ප්‍රෝග්‍රෑම් එකත් එක්ක අනිකුත් ප්‍රෝග්‍රෑම් දෙකක් ඇප්ලයි කරා නම් ඕගොල්ලන් ඇප්ලයි කරලා යන්න බලාපොරොත්තු වෙන ප්‍රෝග්‍රෑම් එක තියෙද්දි අනිත් ප්‍රෝග්‍රෑම් වලට සිලෙක්ෂන් ඇවිල්ලා තිබුණොත් ඒ ප්‍රෝග්‍රෑම් ඔයාලා විත්ඩ්‍රෝ කරන්න වෙනවා ඕගොල්ලෝ ඒවට යන්නේ නැත්තම්. මොකද නැත්තම් ඕගොල්ලන්ට ඒකට පේමන්ට් එකක් වැටෙනවා ඔයාලා ඒක විත්ඩ්‍රෝ කරන්න නැතුව තිබ්බොත්. ඒ කියන්නේ ඕගොල්ලෝ තෝරගෙන යන කොලෙජ් එකේ ප්‍රෝග්‍රෑම් එක විතරයි ඔයාලට සිලෙක්ට් කරලා අන්තිමට තියාගන්න වෙන්නේ ඔයගලන්ගේ ෆයිනල් ඩිසිෂන් එක ගත්තට පස්සේ. එතකොට ඊට අමතරව ඔයගලන්ට දැනගත යුතු දේවල් කීපයක් තියෙනවා මේ වීසා එක ඇප්ලයි කරද්දී. කියන්නේ ප්‍රෝග්‍රෑම් එකට එන්රෝල් වෙන්න ඇප්ලයි කරද්දී ඔයාලට අටෙස්ටේෂන් ලෙටර් එක ලබා ගන්න වෙනවා. ඒ ප්‍රොවින්ස් එකේ ඔයාලව ඇක්සෙප්ට් කරාද නැද්ද කියන එක. ඒ වගේම ඕගලන්ට වෙනම ලෙටර් එකක් ලියන්න වෙනවා ඕගලන්ගේ ගෝල්ස් එහෙම දාලා. ඉතින් ඒ සියල්ල මේ වෙබ්සයිට් එක හරහා ඔයාට අවශ්‍ය කරන තොරතුරු මොනවද ඕගොල්ලෝ මේ ප්‍රෝග්‍රෑම් එකට ඇප්ලයි කරන්න ඕනි කියලා පැහැදිලිව තියෙනවා. ඉතින් මම මේ කිව්ව එක කොලෙජ් එකක් ගැන. මේ විදිහ තමයි හැම කොලෙජ් එකකම තියෙන ඒ රික්වයර්මන්ට්ස් ටික ඔයාලා බලලා ඇප්ලයි කරන්න.